මිනිස්සෙක් ආදරය කරන පාටවල් තියෙනවා. ඒ පාට මල් ඇතුලේ තියෙනවා. ඒ පාට මිනිහෙක්ගේ හිනාව ඇතුලේ තියෙනවා. ඒ පාට මිනිහෙක්ගේ අසරණකමේ තියෙනවා. ඒ පාට ගෑනු පිරිමි ભેදයකින් තොරව තියෙනවා. ඒ පාට කොන්ක්‍රීට් කරපු ස්මාරකවලක් තියෙනවා. ඒ පාට ස්වභාව ධර්මය තුලින් මිනිසා විසින් නිර්මාණය කරලා තියෙනවා. ස්වභාව ධර්මයේ පාටට මිනිහා ආදරේ ඒත් බයයි. මම දැන් ඉන්නේ චෙන්නයි නගරේ මරීනා කියන මූදුවේ. හවස් කාලෙට මෙහි මිනිස්සු ඉතාමත් සතුටින් මේ වෙලාවේ කාලය ගත කරනවා. කොහොම වුණත් මාත් ආවේ පුංචි කාලයක් මේ ගත කරලා යන්න. අපි බලමු මේ මිනිස්සු මේ මූදු වෙරළත් එක්ක කොහොමද හවස් කාලේ ගත කරන්නේ කියලා. එන්න මාත් එක්ක යන්න. මිනිස්සුන්ගේ අධ්‍යාත්මික සහ භෞතික උමනාවන් මත මේ හැම දෙයක්ම ඉපදිලා තියෙනවා. මිනිස්සු නිපදවලා තියෙනවා. කෙසේ හෝ ඉපදුනා හෝ නැත මිනිස්සු ජීවිතේ ජීවත් කරවන්න එක එක දේවල් කරනවා. මගේ මේ රස්තියාදුවත් එක්ක ඔයගොල්ලෝ එන්න. අපි බලමු මිනිස්සු තා මොනවද කරන්නේ.